සුබ දවසක් සුබ සන්ධ්‍යාවතරනේ අයිබෝන් අපි ගිය සතියේ Windows පාඩම ආරම්භ කරා මම ඒක නෝට් එක දැම්මා ඔයාලට එදා මම නෝට් එක ලියන්න දුන්නේ කතා කරලා සාකච්ඡා කරා නෝට් එක දැම්ම ඊට පස්සේ රෙකෝඩින් එකත් එක්ක අදත් එහෙමයි අදත් මම මේ ටික පැහැදිලි කරනවා ඊළඟට අපිට කල්මදි වෙනවා ඒක නිසා නෝට් එක රෙකෝඩින් එකත් එක්ක ලැබෙයි ඒතර ඒක විතරදී සම්පූර්ණ කරගෙන ඕන print out දාගන්නත් පුළුවන්. print කරන්න පුළුවන් විදිහට තමයි හදලා ඇත්තේ. නැත්නම් වඩ පුළුවන් මෙහෙම. ඔය ඔක්කොම ටික එකතු කරලා එක සැරේ print out ගන්නත් පුළුවන්. සම්පූර්ණ note එකම complete වුණාට පස්සේ. හරිද? එතකොට අපි ගිය සතියේ කතා කරා මෙන්න මෙතනට. අද අපිට තියෙන විවිධ වර්ගයේ මෙහෙයුම් පද්ධති ගැන සාකච්ඡා කරා. විවිධ මෙහෙයුම් පද්ධති. ත්‍රිවිධ Windows කියන මෙහෙයුම් පද්ධතිය ගත්තොත් මේක Microsoft සමාගමේ නිර්මාණය. හරිද? Microsoft සමාගම Bill Gates කියන software engineer කෙනෙක් නේ. ආන්‍යයා තමයි මුලින්ම මේ Windows කියන එක හදන්නේ. අදටත් එහෙමයි. මෙන්න මෙයා තමයි පුද්ගලයා. සුළුතල දාන්න කියන්න ඕනේ නැහැ. Bill Gates. කැමරාව ඔන් කරන්නේ මොකක්ද? හවුද මේ තියෙන Microsoft building එක බලන්න දැවන්ත ගොඩනැගිල්ලක් ඇමරිකාවේ තියෙන මේ තියෙන Microsoft ගොඩනැගිල්ල මේක ඒ වගේ රටවල් ගානක තියෙන ඒගොල්ලන්ගේ ශාඛා ඊට පස්සේ Bill Gates තමයි මේක ඉන්නේ Bill Gates මේ තරුණ කාලේ දැන් වයසට කියන අවුරුදු 80කට කිට්ටුයි ඒක Bill Gates එයා තමයි තර මේ Windows හදන්නේ ඉතින් මුල්ම කාලේ තිබුණ Windows 95 එන්න Windows 95 කියන එකේ තියෙන මෙන්න ඒක අතන කම්පියුටර් එකේ ඇති ඊට පස්සේ Windows 98 මම ටිකක් වෙනස් වෙනවා ප්‍රෝග්‍රෑම් ඊට පස්සේ Windows 2000 2000 අවුරුද්දේ මෙන්න Windows 2000 එකේ තියෙන තවත් ටිකක් පොඩ්ඩක් වෙනස් වෙලා ටිකක් ලස්සන වෙලා ඇවිල්ලා ඊට පස්සේ Windows 2000 ඊට පස්සේ Windows XP කියන එක එනවා XP එක ගොඩක් ලස්සනයි ලෝකෙ වැඩිම මිනිස්සු බලපු රූපේ විදියට ෆොටෝ එක විදියට මෙන්න මේ තනකොළ තියෙන ඔන්නේ පඳු වැටිය වගේ ඔන්නේ සීනරි එක තමයි වැඩිම මේ වෙනකොට ලෝකෙ වැඩිම මිනිස්සු බලපු ෆොටෝ එක විදියට සැලකෙනවා ගොඩාක් අය දැකපු ෆොටෝ එක ඊට පස්සේ Windows Vista කියන එකක් ආවා ඒක නම් එච්චර මිනිස්සු අතර ජනප්‍රිය වුණේ නැහැ න Windows Vista තිරය එක ටිකක් ලස්සනයි ඉතින් Windows Vista ඊළඟට Windows 7 Windows 7 ගොඩක් ලස්සන වුණා. ඊට පස්සේ Windows 8 කියන එක හරියට නිකන් Android app එකක් වගේ. මේ වගේ ලස්සන තිරයක් Windows 8 එකේ ඊළඟට Windows 8.1 කියලා එකක් ආවා. 8.1 ටික වෙනස්. ඊළඟට තමයි Windows 10 එක එන්නේ. එන්න Windows 10 කියන ස්ක්‍රීන් එක. Windows 10 දැන් තියෙන Windows 11 එකකට වඩා වෙනස්. ඒක තමයි ලස්සන. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය විදිහට Windows සංස්කරණ කීපයක් අපිට දකින්න පුළුවන්. ඉතින් මේක එතකොට තව තියෙනවා Windows Mobile OS එකක් විතර ජංගම දුරකථන සඳහා අද නම් ඒක භාවිතයේ නැහැ 2012 වෙනකන් ජංගම දුරකථන සඳහා Windows Mobile OS එකක් තිබුණා. ඒ වගේම සර්වර් පරිගණක සඳහා ඔය network වල තියෙන ප්‍රධාන පරිගණක සඳහා Windows server version එකක්. දැන් Windows අපි ගත්තොත් Windows 11 කියන එක normal ඒ වගේම අපිට මේකේ server version එකකුත් බලා ගන්න පුළුවන්. ඉන්න Windows 11 Windows 11 කියන එකේ server එක. අර Windows 10 කියන එකේ server එකත් අපිට බලන්න. server එක පොඩ්ඩක් වෙනස්. ඊළඟට Windows අපිට Windows 2000 කියන එක 2000 server එක. මෙන්න 2000 server එක වෙනස්. අර සාමාන්‍යයෙන් ගෙදර දොරේ පාවිච්චි කරන Windows වලට වඩා. ඒ කියන්නේ පරිගණක ජාලයක තියෙන ප්‍රධාන පරිගණකයක් සඳහා තමයි සර්වර් version එක පාවිච්චි කරන්නේ. එහෙනම් ඔන්න ඒ ටික අපිට උදාහරණ ගන්න පුළුවන්. ඊළඟට Mac මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකද? Apple පරිගණක සඳහා යොදා ගන්න අපි දරන Apple computer නේද? Apple computer. හරි. Apple computer සඳහා මේ තියෙන Apple පරිගණක මෙන්න මේකේ භාවිතා කරන Windows වෙනුවට භාවිතා කරන software එක තමයි Mac OS කියලා කියන්නේ. Mac operating system.
ඒක ගොඩාක් ලස්සනයි. සාමාන්‍යයෙන් දැන් අපේ Windows එකට වඩා වෙනස් මේ පැනල් එක මෙතන තියෙන ලස්සන තිරයක්. පොඩි අර ස්මාර්ට් ගතියක් තියෙන ඉතින්. ඒ software එක සල්ලි දීලා ගන්න ඕන. ඒතර Windows වලට වඩා මිලෙන් වැඩි. ඒ කියන්නේ Apple කම්පියුටර් මිල පැහැදිලිද? එහෙනම් Apple පරිගණක සඳහා Mac මෙහෙයුම් පද්ධතිය Apple Macintosh කියන පරිගණක සඳහා තමයි මේ Mac මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නේ. ඒ වගේ මේකේ ෆෝන් වලට ස්මාර්ට් ෆෝන් එක නැත්නම් iPhone එකකට iOS භාවිතා කරන එක අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. ඊළඟට Ubuntu. මේ Ubuntu කියන එක 2006 දී මටත් එනවා ගෙදරටම CD එකක් මමත් එක සැරයක් මගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරලා තියෙනවා Windows අයින් කරලා. පැය දෙකක්වත් මම පාවිච්චි කරන්නේ නැහැ. ආයෙත් මේක අයින් කරලා Windows ම දාගන්න. හේතුව තමයි මේ Ubuntu එක ඇත්තටම ඒ කාලේ වුණත් ආච්චර ලොකු දෙයක් කරන්න පුළුවන් OS එකක් විතර සලකන්නේ නැහැ. දැන් ටිකක් හොඳ මට්ටමක දෙන නමුත් ඒ වුණාට Windows තරම් නැහැ. Windows තමයි මිනිස්සුන්ට ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ. Ubuntu Linux මෙහෙයුම් පද්ධතිය පාදක කරගනිමින් Ubuntu මෙහෙයුම් පද්ධතිය නිපදවා ගන්න. මෙයා හදලා තියෙන්නේ Linux help එකට අරගෙන. Linux වලින් තමයි Ubuntu හදලා තියෙන්නේ. මෙම මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගත හැකිය. Linux මගේ හැරුණාද? මේක Linux දාලා නෑ ඔයගොල්ලන් ගත්තොත් නේද? හන්තා Linux කියලා තියෙනවා. හරි එහෙනම් මේක නොමිලේ. Ubuntu කියන එක නොමිලේ ගන්න පුළුවන්. මට CD 3ක පැක් එකක් ආවා. ඒක නොමිලේ තමයි ගෙදර ඉන්ට්‍රස්ට් එකටම ආවේ. අඩුතරේ මුද්‍ර ගාස්තුවක් නෑ. ඒ කාලේ කුරියර් කියන එකක් තිබුණේ නෑ. තැපෑලේ ආවේ. ඉතින් මේක free and open source. ඒ කියන්නේ නොමිලේ අපිට ගන්න පුළුවන්. මෙන්න මේ වෙබ්සයිට් එක ubuntu.com කියන එකෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Android කියන්නේ මේ Google සමාගම මුලින්ම handset alliance කියන ආයතනය තමයි මේක හදන්නේ. පස්සේ ඒගොල්ලෝ බංකොලොත් වෙනවා. ඊට පස්සේ Google සමාගම තමයි 2007 ඉඳලා මෙන්න මේ Android කියන software එක අප්ඩේට් කරන්නේ. අද අයිතිය දෙන්නේ Google සමාගමට. එතකොට Android කියන අද mobile device සඳහා බහුලම භාවිතා කරන OS එකක් විදිහට අපි හඳුන්වනවා. ඊළඟ හන්තාන Linux. Linux කියන එක මේ ලංකාවේ අපි අප්ඩේට් එකක් විතර මේ හන්තාන Linux කියන එක හඳුන්වනවා. ඉතින් මේ කියන්නේ අර ලෝකේ ජනප්‍රියම Linux නෙමෙයි හන්තාන Linux නෙමෙයි ලංකාවේ අප්ඩේට් එකක්. මේ Linux කියන එක අද වෙනකොට ලෝකේ තියෙන සුපිරි පරිගණක 500කට වඩා බල ගන්නවන්න එන්න මේ Linux භාවිතා කරන ලෝකේ සුපිරි කම්පියුටර් 1000කුත් නැහැ. 1000ට අඩු ගාණක් තියෙන්නේ ලෝකෙම. ලංකාවට එකක්වත් නැහැ සුපර් කම්පියුටර්. එතකොට වැඩිම තියෙන චීනෙට ඊළඟට රුසියාව ඇමරිකාව වගේ රටවල තියෙනවා. ඉතින් ඒවයි 1000කට අඩු එයින් 500කට වඩා වැඩියෙන් Linux කියන software එකෙන් තමයි සුපිරි පරිගණක ක්‍රියාත්මක කරන්නේ. ඔන්න ඔය විදිහට අපිට මෙහෙයුම් පද්ධති වර්ග කරන්න පුළුවන් එක එක උදාහරණ විදියට. ඊට පස්සේ තියෙනවා මෙහෙයුම් පද්ධති වර්ගීකරණය තව විදියක්. මෙන්න මේ කියන කොටස් හතර. ඒක පරිශීලක නැත්නම් single user, බහු පරිශීලක multi user, බහුකාර්ය multitasking, තත්කාල real time. මෙහෙයුම් පද්ධතියක ප්‍රධානතම කාර්යභාරය වනුයේ පරිගණක යන්ත්‍රය ක්‍රියාත්මක කළ මොහොතේ සිටම ක්‍රියා විරහිත කරන අවස්ථාව දක්වා පරිගණක යන්ත්‍රයේ දොඩාංග උපරිම වශයෙන් යොදා ගැනීමෙන් පරිශීලකයාට අවශ්‍ය යෙදෝ මෘදුකාංග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනගා දීම. මෙහෙයුම් පද්ධතිවල ක්‍රියාකාරීත්වය පහත ක්‍රියාකාරීත්වය අනුව ඒවා පහත අයුරින් වර්ගීකරණය කර. එහෙනම් මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යය තමයි දීපුදේ. පරිගණකය ඔන් කරාට පස්සේ RAM එක තුළට මෙහෙයුම් පද්ධතියේ කොපියක් ගන්න පිටියසුදී කතා කරා. අන්න එහෙම ගත්තට පස්සේ කම්පියුටර් එක ෂට් ඩවුන් කරනකම් මට උවමනා දේවල් මම ඉල්ලන්නේ දෙයට ප්‍රතිචාර දක්වනවා. ඔක තමයි මෙහෙයුම් පද්ධතිය. ඒතර මෙහෙයුම් පද්ධතිය වර්ග තියෙන ඒක පරිශීලක. මෙන්න බලන්න. මේ තියෙන DOS Windows වල කලින් ආවා. දැන් මේක ඒක පරිශීලක ඒක කාර්යය. single user single tasking කියලා අපි කියනවා. ඒ කියන්නේ මම මෙයාට අවශ්‍ය විධානය දුන්නාම එයා ඒ දේ විතරක් කරනවා. මේ බලන්න. අන්න C එකේ තියෙන දත්ත පෙන්නන්නේ .dir/p කියලා කාලේ. හැබැයි මෙයාට මේ Windows වල කලින් මෙන්න මේ DOS කියන software එක තියෙන කාලේ එක වෙලාවෙ එක වැඩේ කරන්න පුළුවන්. අන්න ඒක නිසා අපි මේකට කිව්වා මොනවද? ඒක පරිශීලක නැත්නම් අපි කියන මොනවද?
single user or the single task. ඒ කියන්නේ එක වැඩයි කරන්න පුළුවන්. අපිට දැන් අපිට අපි සින්දුවක් අහලා තමයි ලියුමක් ටයිප් කරනවා. ඊළඟට මොනවා හරි ඩවුන්ලෝඩ් කරනවා. ඒ හැමදේම කරනවානේ. ඒ කාලේ එහෙම බෑ. සිංගල් යුසර් සිංගල් ටාස්ක් උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් DOS. මොකද ගන්න පුළුවන්? this operating system DOS කියන එක ගන්න. මේ සිංගල් යුසර් සිංගල් ටාස්ක්. ඊළඟ එක බලන්න. දැන් තියෙන ඕව නෙමෙයි. ඊළඟ තියෙන බහුපරිශීලක. බහුකාර්ය. මෙන්න මෙතන පැහැදිලි කරලා තියෙනවා මේ ඒක පරිශීලක සිංගල් යුසර් මෙහෙම්පත්. එක්වරකට එක් පරිශීලකයෙකුට පරිශීලකයෙකු සම්බන්ධ සේවා සපයන මෙහෙයුම් පද්ධතියක් ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතියක්. ඒ කියන්නේ එක සැරයකට එක වැඩයි කරන්නේ. වැඩ ගොඩක් කරන්න බෑ. ඒ කාලේ සින්දු අහන්නත් බෑනේ. වගේ පොඩි පොඩි දේවල් තමයි කම්පියුටර් එකේ කරන්න පුළුවන්. දෙවෙනි එක වල බහුපරිශීලක මෙහෙයුම් පද්ධතිය. බොහෝ පරිශීලකයින්ට එකවර පරිගණක යන්ත්‍රයක් වෙත ප්‍රවේශ වී කටයුතු කිරීමට පහසුකම් සලසන මෙහෙයුම් පද්ධතියක් බහුපරිශීලක මෙහෙයුම් පද්ධතිය ලෙස හැඳින්වේ. මහා පරිමාණ නැත්නම් මේන්ෆ්‍රේම් කම්පියුටර්, සුපර් කම්පියුටර් වගේ පරිගණකවල විශාල පරිශීලකයන් ප්‍රමාණයක් එකවර සම්බන්ධ වෙලා වැඩ ගොඩක් කරන. දැන් උදාහරණයක් Google කියන සර්ච් එන්ජින් එක තියෙන විදිහට සුපර් කම්පියුටර්. එතකොට මේ සුපර් කම්පියුටර් එකට ලෝකෙ පුරාම ඉන්න මිනිස්සු මොකද වෙන්නේ? සම්බන්ධ වෙනවා. පිළිගෙන ගානක් එකතරේ. එක වැඩ කරන්නේ. මම පෙට්ස්ලා ගැන හොයනවා, තව කෙනෙක් මොකක් කරේ දුන් ගැන ගොඩක් දේවල් සර්ච් කරනවා. මිනිස්සු විවිධ දේවල් නේද? ඒක ඔච්චර කරා. මේ Google සුපර් කම්පියුටර් එකට තව ගොඩාක් වැඩ කරන්න පුළුවන්. ලෝකෙම ඉන්න කට්ටිය සම්බන්ධලා Google එක ඉතර වෙන්නේ නැහැ. එහෙනම් මොනවද? බහුපරිශීලක. එක පරිගණකයකට ගොඩක් මිනිස්සු සම්බන්ධ වෙන බහුපරිශීලක මෙහෙයුම් පද්ධතියක්. පැහැදිලිද? ආන්නක තමයි බහුපරිශීලක කියලා කියන්නේ. හරි. බහුපරිශීලක Linux ඒ වගේම Windows 7 කොනේ අර ගොඩක් ලෝකේ තියෙන සුපිරි පරිගණක සඳහා Linux භාවිතා කරනවා කියන්නේ. ඒ වගේම Windows Server කියන එකක් තියෙනවා. ඒ ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒවට අපි කියනවා බහුපරිශීලක multi user. ඊට පස්සේ එනවා බහුකාර්ය. අපි බලන්න multi user දෙවෙනි එක. අංක 2 නේද multi user එක මල්ටි ටාස්කින් හැබැයි. ගොඩක් වැඩ කරන්න පුළුවන්. මල්ටි ටාස්ක්. ඊළඟ එක තුන්වෙනි එක අපිට ගන්න පුළුවන් මොනවද? සිංගල් යූසර් මල්ටි ටාස්ක්. මොකද මේ සිංගල් යූසර් මල්ටි ටාස්ක් කියන්නේ? මෙන්න බලන්න. දැන් අපේ කම්පියුටර් එක මේ කියන්නේ තුන්වෙනි. මෙතන දාලා දෙන මල්ටි ටාස්කින් එක බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය. උදාහරණ Windows 7, 8, Windows 10, Ubuntu, Mac OS, Windows 11 ඒවා ගන්න පුළුවන් බහුකාර්ය. එකවර කාර්ය කීපයක් සිදු කළ හැකි මෙහෙයුම් පද්ධතිය බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය හඳුන්වනවා. මෙවැනි මෙහෙයුම් පද්ධතිය තුළින් තනි පුද්ගලයෙකුට බහුකාර්යයන් සිදු කර ගැනීමට හැකියාව. දැන් බලන්න මේකෙන් අපි කරන දේවල් සිංගල් යූසර් මල්ටි ටාස්ක් නැත්නම් බහුකාර්ය මොනවද කරන්නේ? අපිට පුළුවන් ටයිපින් පුළුවන්. ඊළඟට සෝම් සින්දු අහන්න පුළුවන්. ඒ අතරේ එක වෙලාවම මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඒ වගේම තව මොනවද? පෙන් එකකට data copy කරනවා කියලා හිතන්න. data copy. මේ හැම එකම එක වෙලාවක කරන්න බැහැ. ලියුමක් ටයිප් කරන ගමන් සින්දුවකුත් අහනවා. තව ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් ඉනුත් වෙනවා. ඒ වගේම යස් අපි පෙන් එකකට data මොනවා හරි copy වෙන්නත් තා. ඔය හැමදේම අපි එක සැරේ කරන්නත් අපි එකක් කරනවා. අහිනම කියනවා එක පුද්ගලයටයි වගේ.
අපේ කම්පියුටර් එකේ mouse දෙකක් දාගෙන දෙන්නෙකුට වැඩ කරන්න බෑ. එතන එක mouse එකක් වැඩ කරන්නේ නැහැ අනිත් එක වැඩ. ඒක නතර කරාම අනිත් එක වැඩ. එක සැර දෙන්නෙකුට බෑ හැබැයි එක සැර එක්කෙනයි වැඩ ගොඩයි. ඒකයි කියන්නේ single user multitask බහුකාර්ය. වැඩ ගොඩක් ඔයාලා වෙලාවෙ කම්පියුටර් එක වැඩ ගොඩක් කරනවා. multi processing කියලා අපි ඔකට multitask. ඊට පස්සේ තියෙනවා මොකද්ද? real time මෙහෙයුම් පද්ධතිය. මොකද්ද මේ real time? real time ආදාන ලබා දුන් විගසම කිසිදු ප්‍රමාදයකින් තොරව ප්‍රතිචාර දක්වන මෙහෙයුම් පද්ධතිය. ස්වයංක්‍රීය පාලනය වන යන්ත්‍රවල බොහෝ විට මෙම තත්කාල මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වේ. විද්‍යාත්මක උපකරණ වලට සමාන කුඩා උපකරණවල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහා පාලනය කිරීමට යොදා ගනී. මෙම මෙහෙයුම් පද්ධති යම් සුවිශේෂී ක්‍රියාව සඳහා විශේෂණය විය ගණක යන්ත්‍රයක්. ATM එක දැන් හිතන්න ඔන්න ආශිංසනීය යනවා කාඩ් එකක් අරගෙන ATM එක අහන් ගත ආශිංසනේ කාඩ් එක ATM කාඩ් එක අරගෙන ATM මැෂින් එක ළඟට ගිහිල්ලා එයා කියලා මට 50000ක් දෙන්න කියලා ටයිප් කරලා ඔක්කොම කරලා කාඩ් එකත් එළියට එනවා අලියෙන්නේ නෑ එයා බලන් ඉන්න විනාඩි දෙක තුන සල්ලි නෑ එයා එදිනෙන් එනවා මාර වැඩේනේ සල්ලි ආවෙන ඒකම නවෝද යනවා ඉතින් නවතම ඊළඟ කස්ටමර් ඉන්නේ ATM එයා ඉල්ලන සල්ලි ටික විනාඩියක් විතර පරක් පෙලවන්න එළියට එනවා. නවද අපිට බලනවා. අක්කාලා අරගෙන සාක්කුව දාගෙන යනවා. හරිෂෝ දැන් මාර වැඩේ. සල්ලි ඉල්ලන්නේ කවුරුවත් සල්ලි ලැබෙන්නේ කාටවත්. ATM මැෂින් එකත් හරි අසාදා. හවුද නැද්ද? ඔහොම නෙමෙයි වෙන්න ඕන රියල් ටයිම්. ඇයි හේතුව? මට එක දවසක් එහෙම වුණා. ඒක දවස් කීපයක් වැඩ වුණා. කාඩ් එක දැම්මා ගානක් ගැහුවා එක සැරේටම සිස්ටම් එක ගානක් ගැහුවා දැන් සල්ලි එළියට එන්න ඕන සිස්ටම් එරර් එකක් මැෂින් එක මොකද්ද out of service දැන් මොකද වෙන්නේ දැන් මම හිතනවා මම 50000 ටයිප් කරේ දැන් මට අවුල තියෙන්නේ සල්ලි එළියට ආවද account එකේ මගේ අඩු වේද කියලා නෑ මට ටක් ගාලා බැංකුව ඇතුළට ගිහලා දවල් වෙලා 3ට කලින් බැංකුව ඇතුළට ගියා මං කෝ විස්තර මෙන්න මෙහෙම වුණේ කාඩ් එක ආවා හැබැයි සල්ලි ආවේ නැහැ මොකද කරන්නේ ඊට පස්සේ බැංකුවෙන් එක්සිකියුටිව් කිව්වා මොකද්ද බය වෙන දෙයක් නෑ මේ සිස්ටම් හදලා තියෙන්නේ සල්ලි එළියට ආවේ නැතොත් එරර් එකක් වුණොත් විනාඩි 10කට පස්සේ ආයිමත් account එකට මගේ account එකට සල්ලි බැර වෙනවා ඩිපොසිට් ඇත්තටම චෙක් කරනකොට ඒ 50000 නැවත account එකට වැටලා තිබුණා අන්න කූල් වුණා ටික ඒ අපරාධනේ නේද වැරදිද ඉතින් අන්න ඒක රියල් ටයිම් වෙන්න ඕන. තප්පර කීපයක් ඇතුළත මම ඊළඟ සල්ලි මට ලැබෙන්න ඕන. නැත්නම් ඒ සල්ලි වෙන කෙනෙක් ගන්න. රියල් ටයිම් වෙන්න. හරි දැන් මම පුංචි දෙයක් කියනවා. ඔයාලා රියල් ටයිම් මෙහෙයුම් පද්ධති භාවිතා කරන්න පුළුවන්. නැත්නම් රියල් ටයිම් software භාවිතා කරන්න පුළුවන් අවස්ථා දෙකක් කියන්න බලන්න. එකක් හිතන්න පොඩි වෙලාවක් ගන්න. රියල් ටයිම් මේ මොහොතේ සිද්ධ වෙන්න ඕන අවස්ථා software භාවිතා කරනවා නම් රියල් ටයිම් වෙන්න ඕන තේ. මොනවද හිතන්නේ? නවද මොකක්ද හිතන්නේ? රියල් ටයිම් උදාහරණයක් අපේ තෝ මිසයිල් ආරක්ෂණ පද්ධතිය. ඔන්න දැන් ආශිංසනීය පැත්තේ තමයි මිසයිල් ආරක්ෂණ පද්ධතිය තියෙන්නේ. ඔන්න මිසයිලයක් කරනවා රුසියාවෙන් ගහන මිසයිලයක්. මිසයිල වැදුනට පස්සේ මේ සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නට තියෙනවා. නෑ මිසයිල එනකොට අපි තෝ අයන් ඩවුන් එකක් කියලා හිතන්නකෝ. එහෙනම් මොකද වෙනවනේ මිසයිල එනකොට ප්‍රතිපහාර දෙන්නේ. ප්‍රතිපහාරෙන් දින ඒක විනාශ කරලා ඒකට රිප්ලයි මිසයිල් එකකුත් යවන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි? ආන්න එක තමයි රියල් ටයිම් වෙන්න ඕන එක. දැන් ඔය ඇමරිකාවේ
හදලා තියෙනවලු ඇමරිකාව රුසියාව වගේ රටවල් වල මෙන්න මේ වගේ සිස්ටම් එකක් මොකද්ද දැන් මොකක්ද ඒකට අදාළයි අපි හිතමු ඇමරිකාවට මුළු ලෝකෙම කට්ටිය එකතුලා නැති වෙන ගැහුවා කියලා හිතන්න ඇමරිකාවේ ජනාධිපතිත් ඉවරයි කවුරුවත් නැහැ පාලකයෝ නැහැ කවුරුවත් මිනිස්සු විතරයි හැබැයි ඒ රටවල් වල හදලා තියෙනවලු පාලකයෝ නැති වුණත් රටේ මිනිස්සු ජීවත් වෙලා ඉන්නවා නම් ඔක්කොම ස්වයංක්‍රීයව වැඩ කරනවා මොකද්ද වෙනම රොබෝ AI තාක්ෂණයත් එක්ක තියෙන ස්වයංක්‍රීයව වැඩ කරනවා රටේ මිනිස්සු බේරගන්න අන දෙන්න කවුරුත් නැති වුණත් අනිත් රටවල් වලට විරුද්ධව ඇක්ෂන් ගන්න පුළුවන් සිස්ටම් හදලා තියෙනවා AI සිස්ටම් ඒක සමහර වෙලාවට මිෂෙල් අයිඩෝන් වගේ මිෂෙල් ආරක්ෂණ පද්ධතිය ඒ රටේ හැමතැනම ස්ථානගත කරලා තියෙනවා ඒ රටවල ප්‍රහාරයක් එන්න බැරි වෙයි පැහැදිලිද එන්න මේ වගේ රියල් ටයිම් ඊළඟට සුනාමි අනතුර ඇගවීමේ පද්ධතිය සුනාමි ආවට පස්සේ එලාම් එක වැදිර වැඩක් වෙනවා දාශිස අන සුනාමි ඇවිල්ලා ගිහිල්ලා ඔක්කොම කඩාගෙන තේරම හොදගෙන ගිහින් සුනාමි එලාම් එක පස්සේ වතු ෂෝක් නේද එන සුනාමි එන්න කලින් එලාම් එක දාන්න ඒවා රියල් ටයිම් ඒ මොහොතේ ඔන්න වගේ විභාගෙදී අහන්න පුළුවන් වගේ අවස්ථාවක් සුනාමි අනතුර ඇගවීම පද්ධතිය මොන වගේ මෙහෙයුම් පද්ධතියකින් ක්‍රියාත්මක වෙනවද ඒක රියල් ටයිම් තත්කාලයකට වෙනවා පැහැදිලිද හරි ඊළඟට මෙහෙයුම් පද්ධතියක සේවා මෙහෙයුම් පද්ධතියක සේවා පරිගණක මෙහෙයුම් පද්ධතියක කාර්යභාරය මෙහෙයුම් පද්ධතිය මෘදුකාංගයක් වන අතර ප්‍රධාන වෙබ් එකේ තියෙන ප්‍රධානම software එක මෙහෙයුම් පද්ධතිය අද කට්ටිය මේ දන්සල් වදින්න ගිහිල්ලා වගේ නේද ටික දෙනෙක් අඩුයි වගේ අදත් ගිහිල්ලා දන්සල් අපි තමයි එහෙම වචන්නේ නැත ඔයගොල්ලෝ වෙනුවෙන් අපි එනවා බලනකොට ඔයාලා දන්සල් වදින්න ගිහින් අඩුයි අද ටික දෙනෙක් හරි කවන්නේ මෙහෙයුම් පද්ධතිය මෘදුකාංගයක් වන අතර එමගින් රුඩාංග හා වෙනත් මෘදුකාංග කළමනාකරණය කරයි එමගින් අනෙකුත් මෘදුකාංග සඳහා සේවාවන් ලබා දෙනු ලබයි පරිගණක මෙහෙයුම් පද්ධතියක් විසින් ඉටු කරන ප්‍රධාන කාර්ය දෙකක් හඳුනා ගැනීමට හැකියි ඒවා නම් පරිගණක පද්ධතියක රුඩාංග පාලනය කිරීම මිත්‍රශීලී පරිශීලක අතුරු මුහුණක් ලබා දී මේකද කම්පියුටර් එකේ තියෙන ප්‍රධාන software එක මෙහෙයුම් පද්ධතිය මේක නැතුව කිසිම දෙයක් කරන්න බෑ කම්පියුටර් එක ඔන් වුණාට පස්සේ එතනින් සිට boot වුණාට පස්සේ පරිගණකයේ සියලුම ක්‍රියාවන් පාලනය කරන්න මෙහෙයුම් පද්ධතිය RAM එක තුල තියෙන නමුත් සියලුම මෙහෙයවීම් පාලනය කිරීම මෙහෙයුම් පද්ධතිය කරන එක ප්‍රධාන software system software එතකොට පරිගණක පද්ධතියක රුඩාංග පාලනය කිරීම ගත්තොත් අපි පරිශීලකත්ව මොනවද කියන පස්සේ කතා කරමු රුඩාංග පාලනය කරන්න මෙන්න මේ කියන ක්‍රම ටික මෙයා අනුගමනය කරනවා කවුද මෙහෙයුම් පද්ධතිය මොනවාද එකක් තමයි ක්‍රියාවලිය කළමනාකරණය කරන process management අනිත් එක තමයි මතක කළමනාකරණය කරන memory management තව එකක් තමයි උපාංග ඒ කියන්නේ පරිගණකයේ තියෙන devices කළමනාකරණය උපාංග කළමනාකරණය device management ගොනු කළමනාකරණය පරිගණකයේ නිකන් අපිට ඕන විදිහට ෆයිල් සේව් කරන්න බෑ ඒවා මැනේජ් කරනවා පැහැදිලිද අපි තමයි එක තැන නම් දෙකකින් ෆයිල් දෙකක් දාන්න දෙන්නේ නම වෙනස් වෙනවා අන්න ෆයිල් මැනේජ් ආරක්ෂණ කළමනාකරණය security management පරිගණකයට වෙන්න පුළුවන් තර්ජන වලින් පරිගණකයේ ආරක්ෂා කරගන්න security management කරනවා පරිගණක ජාල කළමනාකරණය නැත්නම් network manage කරනවා ඔන්න ඔය 6 ප්‍රධාන වශයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් අපි එක එක කතා කරමු මෙන්න මෙහෙම පළවෙනි එක මෙන්න මේ ලේයර්ස් ටික තියෙන අතර පෙන්නලා තියෙනවා මේ මැනේජ් කරන විදිය පරිගණකයේ තියෙන මෙහෙයුම් පද්ධතියෙන් පළවෙනි එක තමයි process management පරිගණක භාවිත කරමින් අප විසින් විවිධ කාර්ය ඉටු කර ගනු ලබන බව අප දන්නේය ඔබ දන්නේය උදාහරණයක් වශයෙන් ලිපියක් මුද්‍රණ යන්ත්‍රයෙන් මුද්‍රණය කර ගැනීම පිළිබඳව සිතමු කරන්න ලිපියක් මුද්‍රණය කිරීම එක් කාර්යයක් ලෙසින් අපට පෙනුනද පරිගණකයේදී මෙම කාර්ය සිදු කරනුවේ කුඩා කාර්ය රාශියකට බෙදා ගනිමින් මෙහෙයුම් පද්ධතිවලදී මෙම කුඩා කාර්යයක් ක්‍රියාවලියක් නැත්නම් process එකක් කියලා අපි හඳුන්වනවා process පොඩ්ඩයි මම පෙන්නන්නම් ඔයාලට
හරි මෙන්න මෙහෙම අපි මෙතන process 3ක් විතර ගමු. ඔන්න බලන්න මම කියලා දෙන්නම්. හොඳට බලන්න බෝඩ් එකේ හැමෝම. හරි. ඔන්න අපි හිතමු පළවෙනි එක process 1 එක. දෙවෙනි එක process 2 එක. තුන්වෙනි එක process 3. ඊළඟ process 4. අන්න process හතරක් තියෙනවා. මෙහෙ බලන් ඉන්න process හතරයි. හැමෝම බලන්න. කැමරා ඔන් කරන්න. හරි. අපි තමු මේ පළවෙනි process එක එයාට කියනවා අවස්ථා කරන්න අවස්ථා පහක් කරන්න තියෙනවා. ඒ කියන්නේ කොටස් පහකින් තමයි එයාගේ process එක ඉවර වෙන්නේ. එයාට වැඩ පහක් තියෙනවා. මේ වැඩ ඉවර කරන්න අවස්ථා පහක් කරනවා. මෙයාට අවස්ථා දෙකයි. මෙයාට අවස්ථා තුනයි. මෙයාට අවස්ථා 8යි කියලා හිතන්න. හරිද? පළවෙනි process එකට තියෙන්නේ කොටස් පහයි. එකක් හිතන්න මෙයාට තියෙන දෙකයි. මෙයාට තුනයි. මෙයාට වැඩිම තියෙන මෙයාට. එන වැඩි කාලයක් ගන්න මෙයා. පැහැදිලිවද කියන්නේ? මම මේ පොතේ නැති එකක් පෙන්වන්න බලන්න තේරුම් ගන්න එක. හරි. ඔන්න එහෙනම් පළවෙනි time 1 එක. time 1 පළවෙනි කාලය තුළ අපිට එක time slot එක මේක මේ time කියන්නේ මේ විනාඩි ගණන් නෙමෙයි. තප්පරයකින් මිලියනයෙන් එකක් වගේ පුංචි කාලයක්. කොච්චරද? තප්පරයකින් මිලියන එකක් වගේ පුංචි කාලයක් තමයි time 1 කියන්නේ. හරි. එක time එකකදී කොටස් දෙක ගානේ කරනවා. එහෙනම් බලා ගන්න මෙයාගේ process කොහොමද යන්නේ. හරි. ඔන්න එහෙනම් පළවෙනි කාලේ දෙකක් කරමු. එතන මේ. එතන මෙයාගේ දෙකයි. මෙයාගේ දෙකයි. මෙයාගේ දෙකයි. මෙයාගේ දෙකයි. හරි. ඔන්න process දෙකක් කරා. දැන් time 2 එක. ඔක්කොම අදින් ඊටමදි වේ time 2 එකේ මෙන්න මේ P1 එක තව කීයක් ඉතුරුලා තියෙනවද? තව 3ක්. ඔන්න ඊළඟ දැන් මේක රවුමක් කියන්නේ. දැන් ඒ කියන්නේ කම්පියුටර් එකේ දුවේ පුතේ ඉස්සෙල්ලා මෙයා ඉවර කරලා ඉන්නේ නැහැ. ඊට පස්සේ මෙයා ඉවර කරන්නේ නැහැ. මොකද කරන්නේ? අපි මේ වෙලාවේ කම්පියුටර් එකේ මේ වගේ වැඩ පහක් කරනවා නම් මෙයාගෙන් ටිකයි ඊළඟ මෙයාගෙන් ටිකයි ඊළඟ මෙයාගෙන් ටිකයි ඊළඟ මෙයාගෙන් ටිකයි. එතන අපිට හිතෙන්නේ අපි හැමෝටම වැඩ කරනවා කියලා. මෙයා කම්පියුටර් එකට OS එක හරිය මවාපෑමක් කරා මොකද්ද? අපිට දැනෙන්නේ මේක කරනවා වගේ. හැබැයි මේ මිලියනෙන් එකක් වගේ කුංචි කාලයක් තුළ මේ process හතරෙන්ම කොටස මෙයා ඉවර කරන හරියට නිකන් වටයක් ගිහිල්ලනවා. මෙයාගේ චුට්ටක් කරන ඒතර දැනෙන්නේ නැහැ අපිට. ඒතර ඔක්කොම වෙනවා. අපිට වෙන ඔක්කොම වෙනවා වගේ. වෙන්නේ මොකද්ද? අපිට ඇහිපිය ගන්න බැරි කෙටි කාලයක එන්න මේ හතරම ශ්‍රේණිකව කරලා ඉවර කරනවා. මේකෙ මෙතෙන්ට ඇවිල්ලා එතකොට මේකෙ මෙතෙන්ට යනකොට මෙයා කරන්නේ නැහැ. මෙයා. ඒ වගේ කිව්වේ මෙතෙන්ට අර තුන් දෙනාම දැන් ආයෙ උඩට එනවා. ඒ කියන්නේ time 2 එක. time 2 එකේ මොකද කරන්නේ? මෙයා අවස්ථා දෙකක් දෙනවා. හරි. ඊළඟට මෙයාට ඉතුරු වෙලා තියෙනවද? නැහැ. මෙයාට නැහැ. එයා ඉවරයි. ඒතර මේ process 2 එක කරලා ඉවරයි. අයන මෙයාගේ ඩියුටි එක ඉවරයි. එයා ඉන්න. දැන් process 3යි තියෙන්නේ. හැදෙද මං කියන්නේ. එක වැඩක් ඉවර නම් එයා අයින් කරනවා. හරි. දැන් මෙයාගේ තව කීයක් තියෙනවද? තව එකක් තියෙනවා. එහෙනම් මෙයාගේ දෙකක් නෑ. මෙන්න මෙතනින් එකයි ඉතුරු වෙලා තියෙනවා. ඒක ඉක්මනට කරන්න පුළුවන්. ආයෙක කරාට පස්සේ එයාත් ඉවර වෙනවා ඊළඟ වල. මෙයාගේ තව තියෙනවා ගොඩක්. ආයෙනම් ඔන්න එයාට දෙකක්. මෙයාට දෙකයි මෙයාට එකයි. ඔන්න ඊළඟ වටේ time 3 එකට යනවා. තුන්වෙනි කාලේ. තුන්වෙනි කාලයේදී 1 2 4 කියපු මෙන්න මෙයාගේ තව එකක් ඉතුරු වෙලා ආයෙක කරනවා. එකයි. අන්න යාගේ ඉවරයි. ඒතර මෙයා තියනවද තවදුරටත් නැත්ද? දැන් මොන තව එක්කෙනෙක් ඉවරයිනේ. කවුද ඉවරු? P3 එකත් ඉවරයිනේ. ආයේ process එකක් ඉවරයි. ඒකෙත් පුරුත් නැත්. අපි සරලව මේ පැහැදිලි කරන්න උදාහරණයක්. ඊළඟට මෙන්න මේ P4 එකේ process 4 එකේ 2යි 4යි තව දෙකක් තියෙනවා. එහෙනම් එයාගේ දෙකක් ඉතුරු වෙලා මේ දෙක. හරිද?
ඊළඟ time 4 එක. time 4. දැන් මොකද වෙන්නේ time 4? උඩ එක්කන ඉන්නවද? නෑ පහම ඉවරයි. එහෙනම් යන්නෝ. යන්නෝ. එහෙනම් එයාත් ඉවරයි. ඒ process එක දැන් මේ වෙනකොට මොකද වෙන්නේ? අපේ OS එකේ process ගොඩක් ඉවරයි. තුනක් ඉවරයි වෙන දැන් තියෙන අන්තිම එක්කෙනා විතරයි. එහෙනම් මෙයාත් නැත. අන්න කම්පියුටර් එකේ දැන් ගොඩක් වේගෙන් වැඩ කරන මොකද process තුනක් ඉවර වෙලා. දැන් තියෙන කවුද? process 4 එක 2 4 6 ඔන්න මේ ටයිම් එකේදී හතරවෙනි ටයිම් එකේදී දරුවනේ ඊළඟ process එකක් ඉවරයි. ඊළඟ මොහොතේ මේ කම්පියුටර් එක තව වැඩ කරන්න තියෙනවද මොකද? නෑ සියලුම කාර්යයන් ඉවරයි. process ඔක්කොම ඉවර වෙලා. එහෙනම් මෙන්න මෙයා ඉවර. දැන් පේනවද කාලය බෙදාගෙන ටයිම් එක බෙදාගෙන නෙමෙයිද මේ සියලුම දේවල් පරිගණකය වෙන්නේ. ඒ ළමයි මම මේ කියන එක පැහැදිලි වුණාද? මයික් ඔන් කරලා තියෙන කියන්න පැහැදිලිද මේ කතාව process වෙන විදිය කම්පියුටර් එකේ? ඔව් සර්. පැහැදිලිනේ? මම මේ කියලා දුන්න එක මේ ඔයගලන්ට සාමාන්‍ය පෙළ තියෙන එකක් නෙමෙයි. මොකද මේ වගේ process ඊට වඩා සංකීර්ණ මම ගොඩක් මේ සරලව කිව්වේ. උසස් පෙළ OS පාඩම දෙන 6 වෙනි පාඩම උසස් පෙළ ICT. ආන්න එකේ අපිට ඔන්න ඔයගේ process ක්‍රම 3-4ක් තියෙනවා. මම නිකන් එකක් සරල එකක් පැහැදිලි කරේ. කොහොමද තේරුණාද process වෙන විදිය කම්පියුටර් එකේ? පැහැදිලිනේ? තේරුණාද? හොඳයි. එතකොට වෙන අච්චුපදේ තියෙන මෙන්න මෙහෙමයි. ඉතින් මේක පැහැදිලි නෑ මම ඒක මේ විදිහට කියලා දුන්නේ මේ process management කියලා තියෙනවා. ඊළඟට P1 P2 P3 P4 එහෙම පෙන්නලා තියෙනවා. ඉතින් කරන විදියක් ගැන සඳහනක් නැතිල චුටි අඩුවක් තියෙනවා. ඒක මම පැහැදිලි මම නෝට් එක වෙනකොට මේ විදිහට එවන්නම්. අපිට process වගේ manage කරන්න පුළුවන්. මෙන්න බලන්න කියව ගමු මේක. පරිගණකයේ ක්‍රියාත්මක වෙමින් පවතින පරිගණක වැඩසටහනක් හෝ වැඩසටහනක කොටසක් හෝ ක්‍රියාවලියක් ලෙසින් සරලව හඳුන්වා දිය හැකි. යන්න process එකක් කියන්නේ මේ මොහොතේ පරිගණකයක සිදුවෙන ක්‍රියාවලියක කොටසක්. උදාහරණයක් මේක ගත්තොත් මේ මොහොතේ මේ process ඔක්කොගෙම කොටස් දෙක ක්‍රියාත්මක කරනවා. ඒක process එක කොටසක්. ඊළඟ මේකෙත් විතර තියෙනවා. මෙතන භාගයක් තියෙනවා. ඒකේ කොටස් මේකට කියන process. මේ process දහස් ගාණක් එකතු වෙලා තමයි මේ වගේ මේ පරිගණක වැඩසටහන නිර්මාණය වෙන්නේ. ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන ආකාරයෙන් මධ්‍ය සැකසුම් මේකකයේ කාලය වෙන් කර ගැනීම, මතකයේ වෙන් කර ගැනීම සහ ආදාළ ක්‍රියාවලිය සඳහා ආදාන ප්‍රතිදාන ඒකක වෙන් කර ගැනීම වැනි සම්පත් කළමනාකරණය කරන කාර්ය මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාවලිය කළමනාකරණයේදී සිදුවේ. දැන් බලන්න මම මේ කියපු කතාව මෙතන කියනවද නැද්ද කියලා. ඔන්න බලන්න. අවශ්‍ය කරන මධ්‍ය සැකසුම් මේකකයේ කාලය වෙන් කර ගැනීම. දැන් මම මෙතන පෙන්වුවේ ටයිම් කියලා පෙන්වන ටයිම් 1 පළවෙනි කාලය, ටයිම් 2 දෙවෙනි කාලය, ටයිම් 3 තුන්වෙනි කාලය, ටයිම් 4 හතරවෙනි කාලය. එහෙනම් මධ්‍ය සැකසුම් මේකකට මේ ප්‍රොසෙස් කරන්න ටයිම් එක නැත්තම් කාලය බෙදලා දෙනවා මේ පද්ධතිය. එසේම ක්‍රියාවලිය සියල්ල නියමිත ආකාරයෙන් පෙළ ගැසීමට කටයුතු කිරීමත් ක්‍රියාවලිය කළමනාකරණය යටතේදී මෙහෙයුම් පද්ධතිය විසින් ඉටු කරනු ලැබේ. අන්න හරියට පෙළ ගස්වල දෙන. දැන් මම මේ පෙන්වුවේ process හතරක්. ආන්න මේක CP එකට කියනවා මෙන්න මුලින් මේක කරන්න. මේක මේ කොටස් දෙකක්. ඊළඟ ටයිම් එකේදී මෙන්න මේ කොටස් දෙක කරන්න. එහෙම කියලා හරියට කරන්න ඕන process පෙළ ගස්වල දෙනවා මධ්‍ය සැකසුම් මේකකයට කවුද? මෙහෙයුම් පද්ධතිය විසින්. එහෙනම් මේක වැදගත් කතාවක්. උදාහරණයක් ලෙසින් ලිපියක් මුද්‍රණය කරන අතරතුරදී යම් දෙයක් යතුරු පුවරෙන් ටයිප් කිරීම පිළිබඳව සලකා බලන්න. මෙහිදී මුලින්ම පරිගණකයේ විසින් සිදු කළ යුත්තේ කුමක්දයි තීරණය කළ යුතුය. මෙම කාර්ය දෙකම එකවර සිදුවන ලෙසින් අපට පෙනුනද පරිගණකයේදී මෙම කාර්ය දෙක සිදු කරන ක්‍රියාවලිය දෙකක් ලෙසිනි. දැන් මම මේ කියපු කතාව මෙතන තියෙන මෙන්න බලන්න. මෙතන process හතරක් තියෙනවා. අපිට පේන මේ හතරම වෙනවා කියලා නමුත් මෙයා කරන්නේ කොහොමද? එක එක්කෙනාගේ ටයිම් එක වෙන් කරගෙන ටයිම් ස්ලොට් කීපයක් යටතේ ඒ ක්‍රියාවලිය වෙන වෙනම කරනවා. අපිට පේන එක සැරේ වෙනවා. අපිට පේන ටයිම් වෙනවා. ඒ වගේම print out එකක් එනවා. හැබැයි ওই දෙක ටයිම් එක බෙදාගෙන මේකෙන් ටිකයි අනිත් එකෙන් ටිකයි විතර වෙන්නේ. ඒතකොට ඉන්නේ අපිට තප්පරයක් කියන එක දැනෙන්නේ නැති එක.
තප්පරයකින් මිලියනකින් එකක් වෙනිතා පුංචි කාලයක් කොහොමවත් අපිට තේරෙන්නේ. අන්න එක තමයි ප්‍රොසෙස් මැනේජ්මන්ට් කරනවා කියලා කියන්නේ. අපිට හිතන්නත් බැරි ඉතා සියුම් කාලයක් තුළ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙම කාර්ය දෙකම එකවර සිදු අපිට එසේම අප විසින් මුද්‍රණය කළ ලබන ලිපියේ යමක් ටයිප් කරන්නේ නම් තත්ත්වය ගෙමළු. අප මුද්‍රණය සඳහා අදාළ අනකිරීම ලබා දීමෙන් පසුව ලිපියට එක්ක ලබන දේවල් මුද්‍රණ යන්ත්‍රයෙන් මුද්‍රණය වලවාද නැත. එම් වෙන්න. එනම් පරිගණකය විසින් අදාළ කාර්ය එනම් ක්‍රියාවලිය නිශ්චිත පිළිවෙලකට අනුව කළමනාකරණය කරන ඔබට දැක ගැනීමට පුළුවන්. දැන් හිතන්න දෙන්නේ මම වර්ඩ් අරගෙන ඔන්න මොනවා හරි මම ලියීමක් ටයිප් කරනවා. හරි. උතර බලන්න මේක තමයි. දැන් මම මෙන්න මේ ටික ටයිප් කරලා දෙන්න. ටයිප් කරලා ඉවරලා මම මේක print command එක දෙනවා. ඊළඟ print command එක දීලා ඉවරයි. ඊට පස්සේ මට අමතක වෙන ඉලක්ක වගේක් ගන්න. දැන් මේක ටයිප් කරා කියලා. දැන් process එකට දීලා තියෙන අර උඩින් තියෙන පේලේ එකයි පොඩ්ඩ විතරයි. උඩ තියෙන text එක විතරයි. එතන කොලේට print වෙලා ඉන්නේ අර උඩ තියෙන පේලේ දෙක විතරයි. එහෙම නැත්නම් මේ යට තියෙන ඉලක්කම් ටික print වෙන්නේ නැහැ. මොකද පස්සේ ඉලක්කම් ටයිප් කරා කියලා ඒවා මුද්‍රණයේ යටතේ ඒ ක්‍රියාවලිය යටතේ සම්බන්ධ වෙලා නැහැ. ඒක පස්සේ ටයිප් කරලා දී. ඒක නිසා ඒව ටයිප් ඒව print වෙන්නේ නැහැ. පැහැදිලිද? දෙක මතක කළමනාකරණ. මොකද්ද මතක කළමනාකරණය කියන්නේ? මෙමරි මැනේජ්මන්ට් එක අපේ RAM එක කොහොමද මැනේජ් කරන්නේ? මෙමරි. පුතාලික බලාගෙන මොකද ඉල්ලදී? මතක කළමනාකරණය මෙමරි මැනේජ්මන්ට්. පරිගණකයේ ක්‍රියාත්මක වීමේදී මතකය විශාල කාර්යයක් ඉටු කරනු දකින්නට පුළුවන්. ආදානය කර ලබන සියලුම දත්ත මධ්‍ය සැකසුම් මේකකයේ වෙත ගමන් කරන තෙක් රඳවා තබා ගන්නේද සකස් කර ලබූ දත්ත එනම් තොරතුරු ප්‍රතිදාන ඒකක වෙත යොමු කරන තෙක් රඳවා තබා ගන්නේද මතකය තුළයි. මේ නිසා මතකය විධිබද්ධ කළමනාකරණය කිරීම පරිගණකයේ මනා ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍යයි. ක්‍රියාවලිය සඳහා මතකය වෙනුවෙන් ඇතිවිය හැකි ගැටුම් වළක්වාලමින් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන මතකය වෙන් කර දීමත් එම ක්‍රියාවලිය අවසානයේදී මතකය නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමත් මතක කළමනාකරණයේදී සිදුවේ. දැන් මෙන්න මේ මෙමරි එක අපි හිතුව අපේ කම්පියුටර් එකේ තියෙන දේ පොතේ RAM එක GB 8යි කියලා. මෙන්න මම අඳිනවා 8 GB RAM එකක් කියලා හිතන්න මේ. හරිද? GB 8. ඔන්න අපේ මෙමරි එක GB 8ක මෙමරි එකක් තියෙනවා. 8 GB මෙමරි. දැන් Windows වලට යන්න මම අපි දිගට Windows වල GB එකක් ගිහිල්ලා කියන OS එක රන් කරන්න GB එකක්. තව GB 7ක් තියෙනවා. ඊළඟ කවවක් හරි ප්‍රෝග්‍රෑම් එකක් බර ප්‍රෝග්‍රෑම් එක වීඩියෝ එඩිට් එකක් වගේ කරනවා විතර ඒකට 3GB වගේ ගිහිල්ලා ඊළඟ තවත් ඒකට 1GB වගේ තවත් ගිහිල්ලා තියෙන මොකක් හරි ක්‍රියාවලිය මෙමරි එකේ RAM එකේ ගිහිල්ලා ඊළඟ තවත් මොකක් හරි ප්‍රොජෙක්ට් ප්‍රොසෙස් එකක් කරනවා. අපි තමයි මේ වගේ තවත් GB එකක් දැන් ඔක්කොම කීයක් ගිහලා 1යි 3යි 4යි 5යි 6යි හරි ඕන ඔය වගේ හරි මෙමරි එතකොට 1 එකට job 1 එක job මෙතන job 1 මෙතන job 2 මෙතන job 3 මෙතන job 4 ඔය job 4යි වෙන්නේ. හරි දැන් අපිට ඉඩක් තියෙනවා. Jadi मेरी इधर थी अब වැඩ කරන්න පුළුවන් ඉඩ ගන්න. හරි. ඔය ඉඩ තියෙන දේ මම පාඩ කළා. දැන් බලන්න 3යි 4යි 5යි 6යි තවත් එකක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන තියෙන්නේ 500ක් වගේ. මෙතන 500ක්.
මෙතන 1යි. මෙතන 500. කොහොමද ඉතින්? දැන් මේ ටික එක ළඟ නේද? එක ළඟ නැත්තම් මෙමරි එක අපිට බෑ GB දෙකම පාවිච්චි කරන්න. ඒතර ඔයාලට පුළුවන් 500 ප්‍රොසෙස් දෙකක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. GB එකක ප්‍රොසෙස් එකක් කියන්නේ මෙමරි එකක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ ටික එකතු වෙන්නේ නැහැ. තැන් වල ඉතන ඒක රැම්පෙක් ගන්න එහෙම. යාළුවා ඉතන දෙන්න මෙමරි එක ගන්න. අපි හිතමු ඔන්න ටික වෙලාවක් යනකොට දැන් මෙතනදී පුළුවන් එතකොට 1GB එකයි ඊළඟට 500 දෙකයිනේ දැන් ඔයාලට ගේම් එකක් වගේ ප්ලේ කරන්න බෑ මේක. ඒතර තියෙන්නේ 2GB එක තැනක නෑ. ඒතර බෑ වැඩ කරන්න. එතකොට ඔන්න ටික වෙලාවක් යනකොට මේ 3GB ජොබ් එක අයින් වෙනවා. ඒකයි 1GB. අපි දෝ ජොබ් 2 එකයි මෙමරි එක මේ දෙක ඉවත් වෙනවා. දැන් එතන ඉඩේ. ආන්න දැන් කීයද? 4ක් ඉඩේ 4GB ඉඩ තියෙනවා. දැන් අපිට පුළුවන් මෙන්න මේ ටික එකතු කරලා 4යි 5යි GB 5යි දශම 5ක් ඉතුරු වෙලා තියෙනවා. ආන දැන් ලොකු වැඩකට එක තියෙන එක ළඟ ලොකු මෙමරි ස්පේස් එකක් හැදුණා. ඒ කියන්නේ RAM එකේ අපි දැන් මොනවා හරි ජොබ් එකකට මෙමරි එක දීලා ඒ ජොබ් එක කරලා ඉවරුණා කියන දන්න දැන් ඔයා පෙන් එකකට ඩේටා කොපි කරනවා. ඔක මොකද දවසම කොපි වෙන්නේ නැහැ. විනාඩි කිහිපයක් ගිහලා ඩේටා කොපි වෙලා ඉවරයි. එතකොට ඒ සඳහා යොදාගත්ත මතකය මොකද වෙන්නේ? අන්න මතකය නිදහස් කරනවා කියන අපේ රිලීස් කරනවා. එතකොට එතනින් පස්සේ අන්නේ මෙමරි එක අපිට මෙල වැඩකට භාවිත කරන්න පුළුවන්. තේරුණාද? අපි හිතමු මෙන්න මේ ජොබ් 4 එකක් ඉවරයි. ඒ වැඩේ ඉවරයි කියලා එතකොට මෙන්න මේ 1GB එකක් අපිට අපේ මෙමරි එක නිදහස් කරන්න. එතකොට බලන්න මේ ටික විතර අනිත් ඔක්කොම නිදහස්. මේ මොකද Windows විතර අරන්නේ. කම්පියුටර් නිකන් තියෙන කිසි වැඩක් නෑ. ඔපරේටින් සිස්ටම් එක විතරයි දැන් රන් වෙන්නේ. අනිත් ඔක්කොම නිදහස්. ඒ කියන්නේ කම්පියුටර් එක ඔන් කරපු ගමන් අපි ටික වෙලා කරන එක එක දේවල් කරනවා. ඩේටා කොපි කරනවා, ඩවුන්ලෝඩ් කරනවා. සින්දු අහනවා, සින්දුවක් ඇහුවත් මෙගාබයිට් යනවා කියනවා. පැහැදිලිද? අන්න එහෙනම් මතකය ඔය විතර වෙන් කරනවා. ඒ වගේම ඕනම අවශ්‍ය වෙලාවකදී ඒ ජොබ් එක ඉවරනට පස්සේ අනිවාර්යයෙන්ම මේකේ මේ මතකය නිදහස් කරනවා. ඒ නිදහස් කරපු සැරින්ම ඕන වෙලාවකදී ඒ නිදහස් කරපු මතකය වෙනත් ජොබ් එකක් සඳහා මෙහෙයුම් පද්ධතියට යොදවන්න පුළුවන්. දැන් ඔයා මේ වෙලාවේ අපි හිතමු බත් කාන ගමන් ඉන්න. හරිද? බත් කාලේ උරුණගේ බත් කන ගමන් වෙන බත් කන ගමන් අපි හිතමු දර බලන්නත් කියනවා කියලා හිතන්න. නැත්නම් බත් කන ගමන් කඩේ යන්න බෑනේ. එතකොට මොකද කරන්නේ? බත් කාලේ ඉවරයි. අන්න වාගේ ඒ වැඩේ අවසන් ඊට පස්සේ කඩේ යනවා. එක්ක වෙන මොකක් කරේ වැඩ. බත් කන ගමන් නාන්න බෑ. බත් කාලේ ඉවර වෙන ජොබ් එක ඉවරනට පස්සේ අන්න වාගේ කාර්ය ඊළඟට නානේ. පැහැදිලිද? අන්න ඒ වගේ එක ජොබ් එකක් ඉවරන සැනින් මතකය ඊළඟ ජොබ් එකකට වින් කරනවා මෙහෙයුම් පද්ධතිය. ඉතින් RAM එක පාලනය කරනවා. මෙහෙයුම් පද්ධතියට ඕන විදිහට විවිධ කාර්යයන් සඳහා. ඒක අපිම තමයි කරන්නේ. මේ මොහොතේ මොනවා හරි දෙයක් කරලා අපිට අක්කලා තව software එකක් load කරනවා. අපිට මොකක් හරි Photoshop කියලා දැන් Photoshop එක open කරනවා. එතකොට වෙන්නේ අන්න RAM එකේ තියෙන memory එකකින් Photoshop කොටස වෙන් කරලා දෙන්න. හැබැයි හිතන්න Photoshop එක run කරන්න තරම් memory එකක් RAM එකේ නැති වුණොත් අන්න අපේ කම්පියුටර් එක කැරකි නිකන් හිර වෙලා වගේ තියෙනවා. ඇයි හේතුව? දෙයනේ අපි ඉල්ලන මෙමරි ප්‍රමාණය දෙන්න RAM එකේ නැහැ. ඔන්න ස්ට්‍රක් කරන කම්පියුටර් එක. ඒක තමයි කම්පියුටර් එක හිර වෙනවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මෙමරි එක මදි, RAM එක මදි. ඊළඟ ජොබ් එක කරා. ඒ නාල ජොබ් එක නිදහස් වෙන්න ඕන ටික වෙලාවකින් මේ මෙවිති වෙච්ච ජොබ් එක නිදහස් වෙන ගමන් අන්න Photoshop එක load වෙන්න පටන් ගන්නවා. එනම් සමහර වෙලාවට load වෙන්නේ නැහැ. හිර වුණොත් එහෙම තමයි. කොහොම හරි ඔන්න ඔය විදිහට අපිට මතකය වෙන් කරලා දෙනවා. RAM ස්පේස් එක වෙන් කරන මෙහෙම පද්ධතිය. ඔය දෙවෙනි කාර්යය. ඊළඟට තුන්වෙනි එක උපාංග කල්පනාකරන device management. පරිගණක පද්ධතියක බොහෝ පරඳු උපාංග නැත්නම් peripheral device භාවිත කරන බව වදන්නේ. මෙම සියලු උපාංග පාලනය කිරීමේ වගකීම දරන්නේද මෙහෙම පද්ධතිය. උපාංග පාලනය සඳහා දෘඩාංග කොටස් වන උපාංග පාලක නැත්නම් device controllers මෘදුකාංග කොටස් පාලනය සඳහා දාව කෙලව වැඩසටහන්ද යොදා ගැනීම. ඊපස්සේ ඔයා කම්පියුටර් අලුතෙන් printer එකක් ගෙනාවා. ඒ printer එක USB හරහා පරිගණකයට සම්බන්ධ කර සැනින් print out ගන්න බෑ. ඒකට අපි මොනවද?
device controller සහ device driver කියන නැත්නම් දාවක වැඩසටහන් ස්ථාපනය කරන්න. දැන් මගේ මයික් එක තිබුණාට වැඩක් නැහැ. මගේ ස්පීකර් එක තිබුණාට වැඩක් නැහැ මගේ කම්පියුටර් එකේ. අන්නේ sound drivers නැත්නම් sound software තියෙන්න ඕන. එහෙම නැති වුණොත් මයික් එකෙන් අපි කතා කරන දේවල් කාටවත් ඇහෙන්නේ නැහැ. පැහැදිලි බව කියන්නේ. එහෙනම් උපාංග කළමනාකරණය කියන්නේ පරිගණකයට සම්බන්ධ කරන සියලු උපාංග යූසර්ට ඕන විදිහට පාලනය කරන්න අවස්ථාව ලබා දෙන මෙහෙයුම් පද්ධතිය. print command එකක් දෙන්න, ස්පීකර් එකේ වොලියුම් අඩු වැඩි කරන්න, මයික් එක මියුට් කරන්න, අන්මියුට් කරන්න මේ හැමදේම අවස්ථාව දෙන උපාංග කළමනාකරණය කියන්නේ. මෙතන උදාහරණ ලෙසින් ඔබ විසින් මිලදී ගලවන මුද්‍රණ යන්ත්‍රයක් ඔබේ පරිගණකයේ නිවැරදිව ක්‍රියාත්මක වීමට නම් ඒ සඳහා නියමිත දාවා කරන නැත්නම් device driver software එක මෙහෙයුම් පද්ධතියේ නියමිත ආකාරයට ස්ථාපනය කළ යුතුයි. දැන් හිතන්න මම නිකන් පෙන්නන්නම් ඉස්සර කම්පියුටර් එකේ sound Windows දාපු ගමන් sound නැහැ. අපි sound දාන්නවා. අපි ඒ කාලේ මතකයි AC 97 sound driver. නැත්නම් audio මේ AC 97 audio driver කියලා අපි ඒ කාලේ ඩවුන්ලෝඩ් කරා. මෙන්න මේ ඩවුන්ලෝඩ් කරලා මෙන්න මේ රියල් ටෙක් මෙන්න මේ සවුන්ඩ් ඩ්‍රයිවර් එක අපි ඒ කාලේ අපි කියන මීට අවුරුදු 20කට වගේ එකක්. කම්පියුටර් එකේ Windows දැම්මම සද්ද ඇහෙන්නේ නැහැ. ස්පීකර් වල සවුන්ඩ් එන්නේ නැහැ. අපි කරන්නේ වෙනම සවුන්ඩ් ඩ්‍රයිවර් අපේ ළඟ CD තිබුණා. අපි යන්නේ CD එකේ සවුන්ඩ් ඩ්‍රයිවර් එක මොකද අපි කියන්නේ දාව කියලා වැඩසටහන අපේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරනවා. ආන්න ඉන්ස්ටෝල් කරාට පස්සේ තමයි අපේ ස්පීකර් වලින් අපිට සින්දුවක්වත් අහන්න පුළුවන්. දැන් මේ මෝඩ් නැහැ. Windows 8 වලින් පස්සේ 7 වලින් පස්සේ විශේෂයෙන් Windows 11 දී sound drivers Windows software එකත් එක්කම එනවා. ඒතර අපිට අලුතින් ආයෙ දාන්න ඕන නෑ. ඒ කාලේ එහෙම තිබුණේ නෑ. හැබැයි printer එකක් ගත්තොත් අපි printer driver install කරන්න මෙතන එක එක Epson printer, Canon printer එක නේද? HP printer මෙන්න මේ වගේ අපිට driver software HP වෙබ්සයිට් එකෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ කාලේ මේව CD වල ආවේ. දැන් මෙතෙන්ට ගිහිල්ලා අපිට අපේ ගෙදර තියෙන printer එක මොකක්ද? අන්නේ serial එක දීලා අපිට software එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට print එකේ නම්බර් එක දෙන්න ඕන. ඒ print එකට හරියන driver එක මේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉස්සර එහෙම තිබුණේ නැහැ. ඉස්සර ඉන්ටර්නෙට් ජනප්‍රියද දැන මිනිස්සු අතර. මිනිස්සු දන්නේ නැහැ ඉස්සර ඉන්ටර්නෙට් එකෙන් ගෙදර කම්පියුටර් තිබුණාට දෙමුදේ දැන් වගේ හැම ගෙදරකම ඉන්ටර්නෙට් තිබුණේ නැහැ. බලමතක අපේ ගෙදරත් කම්පියුටර් තිබුණාට අවුරුදු මං හිතන්නේ මම අවුරුදු 10ක් විතර යනකම් කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් පාවිච්චි කරේ නැහැ. මම මේක 99 වගේ ගත්ත කම්පියුටර් එක. මම 2007 8 වගේ වෙනකම් ඒ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් තිබුණේ නැහැ. ඔෆිස් එකේ තිබුණා. නමුත් ඒ කාලේ රවුටර් කියලා එකක් ඒ කාලේ නැහැ. ඩොන්ගල් තිබුණේ. මම 2008 විතර මට මතකයි මම ඩොන්ගල් එකක් ගත්තා. සිම් එකක් දාන්න පුළුවන් පොඩි ඩිවයිස් එකක්. චුට්ටක් හිතලා මේක තියෙනවා කියලා තමයි. ඩාඩියක් දෙන්න මට. ඔයාලා හරිය ලක්ෂි. මෙන්න බලන්න. ඒ කාලේ මම පාවිච්චි කරනකොට ඩොන්ගල් එක. ඊළාට මගේ ලැප් එකේ බෑග් එකේ තිබුණා මේක මේ 4G නෙමෙයි. ඒ කාලේ 4G තිබුණේ නැහැ. වෙන මේ ලොකු සිම් එකක් දාන්න කර පුංචි 4G සිම් එක නේ ලොකු සිම් එකක් දාන්න තර මේ Huawei එක. මේක තාම වැඩේ ඉතින් වෙලා තියෙද මේවට සිම් නැහැ. ලොකු සිම් එකනේ තියෙන්නේ Huawei ඩොන්ගල් එක. මේ රවුටර් එන්න කලින් අපි පාවිච්චි කරන ඩොන්ගල්. ඒ කාලේ මට මතකයි මේ ඩොන්ගල් එක රුපියල් 12000ක් දුන්නා දුන්නා ඒ කාලේ. ඒක ගොඩක් වෙලා ඒ කාලේ. තාම වැඩ කරනවා මේක. වැඩක් නැහැ ඉතින් 3G. ඒ කියන්නේ 4G නෙමෙයි. ඒක ස්ලෝ එක. පැහැදිලිද? ඉතින් අන්න ඒ වගේ මේ ඉන්ටර්නෙට් තිබුණ නැහැ ඒ කාලේ. නමුත් දැන් අපිට ඕන ඩ්‍රයිවර් එකක් සම්බන්ධ කරන්න පුළුවන්. වර්තමානයේදී බොහෝ උපාංග සවිකල විකස ක්‍රියාත්මක වන ආකාරයෙන් plug and play සකස් කර ඇති අතර ඊට අදාළ දාව කෙලව වැඩසටහන් අද ඩිවයිස් ඩ්‍රයිවර් මෙහෙයුම් පද්ධතිය විසින් ස්වයංක්‍රීය ස්ථාපනය කරගනු දක්නට ලැබේ.
I කියන්නේ අර මම දැන් ඉස්සර වගේ සවුන්ඩ් එක දාන්න ඕනේ නැහැ. Windows ඉන්ස්ටෝල් කරාට පස්සේ දැන් මේ කැමරා එකට වෙනම ඩ්‍රයිවර් නැහැ. කැමරා එක කෙලින්ම ප්ලග් කරාම ඔටෝමැටිකලි කැමරා එක මයික් එක Windows හඳුනා ගන්න. ඒ කියන්නේ ඒවා හදලා තියෙන්නේ දැන්. ඉස්සර එහෙම තිබුණේ නැහැ. හරිද? ඉතින් මෙන්න මේ ඩිවයිස් ඩ්‍රයිවර් නැත්නම් ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර් වැදගත් වෙනවා උපාංග කළමනාකරණය සඳහා. ගොනු කළමනාකරණය. ෆයිල් මැනේජ්මන්ට්. පරිගණකයේ දත්ත තැන්පත් කිරීමට ගොනු භාවිතා කරන බවත් ඒවා විධිමත්ව කළමනාකරණය කිරීමට ෆෝල්ඩර් යොදා ගන්නා බවත් ඔබ මේ වන විට දන්නේ. ගොනු කළමනාකරණය සඳහා කටයුතු කිරීමත් මෙහෙයුම් පද්ධතියේ කාර්යය. දැන් හිතන්න. දැන් මගේ කම්පියුටර් එකට ගියොත් මම දැන් දුරපතාලේ වන සටහන් මම මෙතන වෙනම ෆෝල්ඩර් එකක දාලා තියෙනවා. ඔයාලා බලන්න දිනත් එක්ක තියෙනවා මේ. මම හරියට මේක මැනේජ් කරලා 4/18 4/20 22 24 දැන් අද 30නේ. ඔයාලා 23 වෙනිදා ඉගෙනුවේ මොනවද කියලා මේ 2006 23 ෆෝල්ඩර් එකට ගියා නම් මම ඔයාලට වෙලා තියෙන පන්ති දෙකක් මට වෙලා තියෙනවා. තුනක් තිබුණා 7 2යි 10 එකයි. ඔයගොල්ලෝ පන්තිය. එතන අන්නේ නෝට් එක මොකක්ද කියලා මට මේක ඕපන් කරලා බලන්න. මම හරියට ගොනු කල්පනාකරණය කළ මෙන්න මෙතන තමයි සටහන වෙලා තියෙන්නේ. ඔබ නේම සටහන පැහැදිලිද? ඉතින් ආන්නේ වගේ අපිට ෆයිල් මැනේජ් කරන්න ගොනු කළමනාකරණය කියන ෆෝල්ඩර් එකක් හදලා ෆෝල්ඩර් එක ඇතුලේ සේව් කරන්න. ඒ ගොනුවේ වර්ගය data type එක මොකද දිගුව නැත්නම් එක්ස්ටෙන්ෂන් එක මොකද්ද? ඒක Word document එකක්ද නැත්නම් PHP ෆයිල් එකක්ද? text document එකක්ද? ඒ වර්ගයෙන් සේව් කරන්න පුළුවන්. PDF එකක් මෙන්න මේකේ විතර අපිට ගබඩා කරන්න පුළුවන්කම තියෙනවා. මෙහෙම පද්ධති මගින් ගොනු කළමනාකරණ පහත සඳහන් සේවා සිදු කරනු දැකිය හැකියි. මොනවද? මෙන්න මේ දේවල් කරනවා. මොනවද? නවගුණ සකස් කිරීම සහ ඒවා නිසලෙස ස්ථානගත කිරීම. අලුතෙන් ෆයිල් එකක් ක්‍රියේට් කරනවා. ඒක අවශ්‍ය data ටික අපි යොදලා අපිට අවශ්‍ය විදිහට ඒක සේව් කරන්න අවස්ථාව දෙනවා. අනවශ්‍ය ගුණ මකා දැමීම. අන්න ගොනු කළමනාකරණදී මට වැඩක් නැති ඒවන delete කරන්න. නිකන් delete එක press කරලා recycle bin එකට යනවා. shift එකත් එක්ක delete press කරලා permanent delete කරන්න. එන අනවශ්‍ය ගුණ මකා දැමීම. අවශ්‍ය පරිදි ෆෝල්ඩර් සකස් කිරීම සහ අනවශ්‍ය ඒවා මකා දැමීම. දැන් ඔයාලට ෆෝල්ඩර් හදන්න පුළුවන්. දැන් songs වලට එකයි, films වලට එකයි. ඒ වගේ වෙන වෙනම ගොනු බහලු හදන්න පුළුවන් ෆෝල්ඩර්. දැන් හිතන්න මගේ කම්පියුටර් එකට ගියොත් E එකේ වෙන බලන්න ICT කියලා එකක්. ඒක ඇතුලේ ICT note කියලා එකකුත් තියෙනවා. මේකට ගියාම බලන්න 2024 second term 2024 third term ලා 2025 පළවෙනි වාරය 2025 දෙවන වාරය 2025 තුන්වෙනි වාරය 2026 පළවෙනි වාරය 2026 දෙවන වාරය. දැන් මෙන්න මේ 2026 මම ඔයගලන්ට උගන්වන සියලුම notes ශ්‍රේණි වෙන වෙනම තියෙන 6 7 8 9 10 11 10ට ගියොත් මෙන්න 10 මම වෙනකොට ඔයගලන්ට උගන්වපු ෆයිල්ස් ටික තියෙනවා. 6ට ගියොත් 6 ශ්‍රේණියේ මම වෙනකොට උගන්වපු පාඩම් වල සියලුම සටහන් මෙතන තියෙනවා. හරියට මම මේක මැනේජ් කරලා තියෙනවා. මේ 26 කියන එකට ගියොත් තුලපතාල පළවෙනි වාරේ අපේ ඔපෝ ටියුට්ස් ඔක්කොම ටික තියෙනවා. දෙවෙනි වාරේ ඔයාලා ඔපෝ ටියුට්ස් ඔක්කොම ටික තියෙනවා. තුන්වෙනි වාරේ තාම මම මේකේ IT එක විතරයි 6 ශ්‍රේණිය. IT එක මේකේ තියෙනවා ඒක තියෙනවා. ඉස්සරහට එන ටියුට්ස්. ඊළඟට මම ගියොත් අපේ cover page වලට මෙන්න තියෙනවා. දෙවෙනි වාරේ cover page. ඒ වගේම දැන් තුන්වෙනි වාරේ cover page උත් මෙතන දකින්න පුළුවන්. ඒ කියනවා ලොකුදාට නිබන්ධන. බලන්න ඒවම හරියට balance කරලා තියෙනවා. අවශ්‍ය පරිදි ෆෝල්ඩර් සකස් කිරීම සහ අනවශ්‍ය ඒවා මකා දැමීම. අපිට ඕන විදිහට අපි ෆෝල්ඩර්ස් නිර්මාණය කරන අවශ්‍ය නම් දී. ගොනු වල ෆෝල්ඩර් නම් වෙනස් කිරීම. අර අපි දීලා තියෙනවා නම් මොනවා හරි ෆෝල්ඩර් එකම ඩිසයින් කියන්නේ මම මේක වෙනස් කරන්න පුළුවන් ඩිසයින් 2026 නැත්නම් graphics 2026 cover page අන්තිම cover page 2026 කියලා අපිට දාන්න පුළුවන්. මෙන්න මෙතන අවශ්‍ය නම් වෙනස් කරන්න පුළුවන්. ගොනුවා ෆෝල්ඩර් පිට ස්ථාන වෙනස් කිරීම. ඒ කියන්නේ දැන් අපිට ගොනුවක් හරි ෆෝල්ඩර් එකක් හරි මෙතන තියෙනවා. මට මෙයා මෙතනින් කට් කරලා අරගෙන වෙන තැනකට දාන්න පුළුවන්. දැන් තියෙන්නේ F එකේ මට ඕන නම් මේ ෆයිල් එකක කොපි එකක්
මට ඕන ඩෙස්ක්ටොප් එකට දාගන්න පුළුවන් නැත්නම් E එකට මේ ඕන තැනකට මට දාගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් තියෙන ස්ථානය අපිට වෙනස් කරන්න අවස්ථාව දෙනවා කවුද? මෙහෙයුම් පද්ධතිය. අවශ්‍ය වූ අවස්ථාවලදී අවශ්‍ය කරනකොට උපස්ථ කිරීම. උපස්ථ කරනවා කියන්නේ බෑකප් කරන. කම්පියුටර් එකේ තියෙන data වෛරස් එකක් රැවිලා එක්ක hard disk එකට damage වෙනවත් අපිට නැති වෙන්න පුළුවන්. අන්න එතන pen එකකට හරි වෙනත් DVD එකකට වෙනත් මාධ්‍යයක් තුළට අපේ කම්පියුටර් එකේ තියෙන data අපිට copy කරලා අයින් කරන්න පුළුවන්. ඒක data ආරක්ෂා වෙන protection එකක්. මෙන්න මේවා අපි ෆයිල් මැනේජ්මන්ට් කියලා කියන නැත්නම් ගොනු කළමනාකරන. ඊළඟ මෙතන පොඩි කතාවක් තියෙනවා. ගොනු කළමනාකරණයේදී මෙහෙයුම් පද්ධතිය වගේ ගොනු උපලක්ෂණ, ගොනු මෙහෙයුම්, ගොනු ප්‍රවේශ පිවිසුම් අවසර සහ ගොනු පද්ධතිය යන කරුණු පිළිබඳව සැලකිලිමත් වනු දැකිය. යන එතෙන්දී ගොනුවේ ලක්ෂණ ගැන අපි බලනවා මෙහෙයුම් පද්ධතිය. ඒකේ මෙහෙයුම් කරන්න ඕන කොහොමද, ප්‍රවේශ වෙන්න ඕන කොහොමද? එහෙම බලමින් මෙතෙන්දී ක්‍රියාකාරකමක් තියෙන පොඩි ගොනු සතුව බොහෝ උපලක්ෂණ පවතී. ඔබගේ මෙහෙයුම් පද්ධතියේ ගොනුවක් තෝරාගෙන ෆෝල්ඩර් එකක් තෝරාගෙන ඒ උපලක්ෂණ සොයා බලන ආකාරය සටහන් කර දක්න ලැබෙන උපලක්ෂණ සටහන් කරන්න. ඔන්නම පුංචි වැඩක් දෙනවා ඔයාලට දැන්. ගොනුවක් අපි ගමු මෙන්න මේ ගොනුව චාතුර. ඒකට රයිට් ක්ලික් කළම ප්‍රොපර්ටිස් යනවා. දැන් මට මෙන්න මේ චාතුර කියන ගොඩුවේ තියෙන ලක්ෂණ පහක් වෙන කියන කොලයක් අරගෙන ලියන්න. මෙන්න මේකේ තියෙන ලක්ෂණ පහක්. හරි. පොඩි වෙලාවක් දෙන්න. මේ ගොඩුවේ තියෙන ලක්ෂණ පහක් ලියන්න. එක ලක්ෂණයක් තියෙනවා චාතුර කියන ගොනුවේ නම. ඊළඟ ගොනුවේ වර්ගයනේ PDF ගොනුවක් කියලා මෙන්න මෙතන වෙන්නේ. ඒක ඕපන් වෙන්න Microsoft Edge එකේ කියලා පෙන්නනවා. සේව් කරපු දන ඩෙස්ක්ටොප් එකේ තමයිලු තියෙන්නේ. ගොනුවේ size එක කිලෝබයිට් 209ක් කියලා පෙන්නනවා. ගොනුව හදලා තියෙන 2026 මේ 21 දහස්පතින දවසේ. ඊළඟට මොඩිෆයි කරලා තියෙන දාම ඊළඟ ඇක්සස් කරලා තියෙන අද June 30 කියන දවසේ නැවත විවෘත කරලා භාවිතා කරා කියලා පෙන්නනවා. ඔන්න ඔතේ ගොඩේ ලක්ෂණ. ඉතින් මේවා මේන්ටේන් කරන්න දෙන්නේ කවුද? මෙන්න මේ ෆයිල් මැනේජ්මන්ට් කියන එක යටතේ මෙහෙයුම් පද්ධතිය විසින්. පහත දැක්කන ගොනු ආකාර භාවිතා කරන මෙහෙයුම් පද්ධති මොනවද සොයා බලා සටහන් කරන්න. මොකද මේ FAT කියලා කියන්නේ? FAT 16. ඒ ඉස්සරම තිබුණ එකක්. FAT 16 OS. මෙන්න මේවට අදාළ OS මොනවද? මේ තියෙන්නේ MS DOS. අර මම මුලින්ම කිව්ව කළු පාට ස්ක්‍රීන් එක එන FAT 16 කියන එකට අයිති වෙන මෙහෙයුම් පද්ධතිය තමයි මෙන්න මේ DOS කියන එක. මේ ආන මේ මෙහෙයුම් පද්ධතිය තමයි දෙන්නේ FAT 13 කියන එක 16 කියන එකට අයිති වෙන්නේ. එහෙනම් DOS එක. එහෙනම් ඔයාලට මේක ලියා ගන්න පුළුවන් මෙහෙම. මොනවාද? FAT 16 එකට අයිති වෙන්නේ Microsoft DOS කියන එක. ඊළඟට දෙනවා FAT 32 කියන එක. 32. මොකද FAT 32කට අයිති වෙන මෙහෙම පද. FAT 32 මොනවද? Windows, Mac OS, Linux. ඔය දැන් තියෙන ගොඩක් ඒවා අයිති. හැබැයි ඒවා අලුත් ඒවාටත් අයිති. හොඳ. Windows ඒ වගේම Mac OS, Linux.
ඒ මුල්ම කාලේ. ඒ කියන්නේ Windows 95 තියෙන කාලේ FAT32 තිබුණා. දැන් ඒකට දැන් වෙනස් වෙලා තියෙනවා. ඒත් ඒවම තියෙන දේ version එක අලුත් වෙනකොට ඒ සිස්ටම් ඔක්කොම වෙනස්. ඊළඟට NTFS කියලා network system වලදී අපි පාවිච්චි කරන්නේ. NTFS. දැන් මට මතකයි මම මුලින්ම දැන් Windows XP වගේ තිබුණ කාලේ NTFS මේකනේ මේ network file system එකක්. ඒතකොට මේකේ සාමාන්‍ය අපි ප්‍රොෆෙෂනල් අපි වැඩ කරන කම්පියුටර් එකේ අපිට NTFS ඕන වෙන්නේ නැහැ. අපේ කම්පියුටර් එක අපි network එකක් කරහා සම්බන්ධ වෙනවා නම් විශේෂයෙන් ওই local area network එකක් අපි එතකොට ගොඩක් වෙලාවට server එකක් වගේ NTFS file system තමයි තියන්නේ. මොකද ඒක network එකකට වැදගත්. එහෙනම් මෙන්න මේ අපි කතා කරන Windows, Mac OS, Linux ඔය හැම එකම මෙන්න මේ NTFS file format එකක් ගන්න පුළුවන්. මට මතකයි මගේ කම්පියුටර් එකක් ඒ කාලේ FAT32 තිබිලා Windows XP තියෙන කාලේ මම NTFS වල format කරලා මට වැඩ කරන්නම බැරි වුණා. උතුම් විදියට කම්පියුටර් එක ස්ලෝ වුණා. ඒ වගේ ප්‍රශ්න ආවා ආයෙත් මම format කරලා FAT32 කියන file system එකට හදාගත්තා. දැන් FAT32 එකේ speed එක වැඩි වුණා. හරිද? ඒ ඔන්න ඔයගේ NTFS file system ඊළඟට ext4 කියන එකක්. මම මෙතනින් උදාහරණයක් ගන්න ලේසි එතකොට. ඒක ගොඩක් වෙලාවට Mac OS එකක් තියෙනවා ඒ වගේම Windows version එකකුත් තියෙනවා. ඉතින් අපිට ඒ වගේ ගන්න පුළුවන්. විශේෂයෙන් Mac OS එක යටතේ තමයි ඒක අපිට දක්වන්න පුළුවන්. ඊළඟට තව එකක් කියලා දෙමුණා Razer FS. මේක දෙන general purpose විදිහට පාවිච්චි කරන operating system උදාහරණයක් Linux. Linux වලත් මේ file system එක අපිට දකින්න පුළුවන්. Linux operating system. ඒක අපි දාගමු මෙතෙන්ට Linux OS. ඒක තවත් file system එකක් අර Windows වල FAT32 සහ දැන් අද Windows වල තියෙන්නේ 64 එක. දැන් බලන්න මගේ OS එක ගත්තොත් මගේ කම්පියුටර් එකේ 32 නෙවෙයි තියෙන්නේ. මේ බලන්න. properties කියලා බලුවාම මෙන්න මෙතන දකින්න පුළුවන් බලන්න මගේ file format එක මොකක්ද කියලා. මේ system type එක 64 bit operating system. ඒ කියන්නේ 32 එකට පස්සේ file system එක 64 වෙලා තියෙනවා. කියන Windows දැන් 10 සහ 11 ගත්තාම Windows 8 වල ඉඳලා 32 නෙමෙයි දෙන්නේ 64. අර DOS තියෙන කාලේ 16 Windows XP තියෙන කාලේ 32 32 දැන් තියෙන 64 bit එක කියන එන්න version update වෙලා තියෙනවා. ඒක තමයි එතනින් අපිට පැහැදිලි කරන්නේ. හරි. ඊළඟට තියෙන මෙන්න මේ තුන්වෙනි එකේ මෙහෙයුම් පද්ධති තලයේදී ගොනුවක ප්‍රවේශ වීම සඳහා යොදා ගන්න පහත ආකාර දෙක කෙටියෙන් විස්තර කරන්න. පැහැදිලි කිරීම සඳහා ඔබට පහත රූප සටහන භාවිත කළ හැකියි. මොකද මේ sequential access එක නැත්නම් random access එක කියන්නේ මොකක්ද? අනුක්‍රමික ප්‍රවේශය සහ සසම්භාවී ප්‍රවේශය. ඒ කියන්නේ ගොනු භාවිතා කරනවා නම් එකක් පිටුපස්සේ එකක් විදියට උදාහරණ CD30 අපි දත්ත කියවන්නේ පිළිවෙලට. කැසට් එකත් පිළිවෙලට. හැබැයි අපිට ඕන CD30 තැන් තැන් වලින් අපිට mouse එක ක්ලික් කරගෙන medium එකේ රන් කරනකොට තැන් තැන් වලින් අහන්නත් පුළුවන්. අන්නේ තැන් තැන් වලින් අපි මොනවා හරි සවුන්ඩ් එකක් හරි වීඩියෝ එකක් හරි අහනවා නම් බලනවා නම් අන්න ඒකට අපි කියනවා රැන්ඩම් කියලා. හැබැයි කැසට් එකේ
අපිට තැන් තැන් වලින් බලන්න බෑ යන පිළිවෙලට කැසට් එක දැම්ම සින්දු අහගෙන ඉන්න තියෙන්නේ. අපිට ආපස්සට දින්න මැදින් අහන්න ඒව කරන්න බෑනේ කැසට්. අන්න ඒවට කියනවා අපි sequential access. random කියන්නේ තැනින් තැන බල උදාහරණයක් අද තියෙන කම්පියුටර් එක වගේ. hard disk. තැනින් තැන අපිට data access කරන්න පුළුවන්. CD සැටියෙත් පුළුවන්. pen එකෙත් පුළුවන්. පැහැදිලිද? ආනෝක තමයි sequential සහ random අනුක්‍රමික සහ සසම්භාවී ප්‍රවේශ කියලා කියන්නේ. පහ ආරක්ෂණ කළමනාකරණ security management. පරිගණකයක් වෙත විවිධාකාරයේ තර්ජන ඇතිවනු දැකිය හැකිය. උදාහරණයක් ලෙසින් පරිගණක වෛරස් වැනි අනිෂ්ට මෘදුකාංගවලින් පරිගණකයේ මෘදු ක්‍රියාකාරීත්වය කෙරෙහි විවිධ වූ බලපාම් ඇති කරනු පෙන්වා දිය හැකිය. එසේම පරිගණකය වෙතට අනවසරයෙන් ඇතුළු වන්නන් විසින් පරිගණකයේ දත්ත තොරතුරු වැනි දේ මකා දැමීම විනාශ කර දැමීම වැනි කාර්යයන්ද පරිගණක පද්ධතියකට මුහුණ දීමට සිදුවන තවත් අර්ථයක්. ඒ කියන්නේ අපේ කම්පියුටර් එකකට අනවසර ප්‍රවේශ බාහිර පුද්ගලයන්ගේ බලපෑම ඇති වෙනවා. ආන්නේවට විරුද්ධව ක්‍රියාවලි සකස් කිරීම අපි security management නැත්නම් ආරක්ෂණ කළමනාකරණය කියලා කියනවා. මෙවැනි තර්ජන වලින් පරිගණක පද්ධතියක් ආරක්ෂා කිරීමේ වගකීම දරනුයේද මෙහෙයුම් පද්ධතියයි. මේ සඳහා පරිගණක මෙහෙයුම් පද්ධති විසින් විවිධාකාර උපක්‍රම භාවිත කරන උදාහරණයක් firewall වගේ. මෙන්න තියෙන මෙහෙයුම් පද්ධති මගින් අනවසර ප්‍රවේශය වළක්වා ගැනීම හෝ පාලනය කිරීම සඳහා යොදා ගන්න උපක්‍රම මොනවාද ලැයිස්තුගත කර ඒවා කෙටියෙන් විස්තර කරන්න. උදාහරණයක් අපිට පුළුවන් අපේ කම්පියුටර් එකට පාස්වර්ඩ් දෙන්න. user account එකක් හදන්න පුළුවන්. user account එකක් හදලා හැමෝටම admin දෙන්න නැතුව ප්‍රධාන user විතරක් admin දීලා password දීලා protect කරන්න පුළුවන්. ඒ වගේම දෙවියන්ට අපිට අපේ කම්පියුටර් එකේ firewall එක ශක්තිමත් කරන්න පුළුවන්. Windows firewall control panel එකේ තියෙන. දැන් මේක Windows license නෙමෙයි නම් අතරම firewall එක වැඩක් නැමෙති Windows Defender firewall. and security management. ඕකත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් Windows එදාට ගැලපෙන්න Windows update කරන්න පුළුවන්. අනේ අප්ඩේට් කරනකොට Windows වල security වැඩි වෙනවා. මෙන්න මේ කියන ක්‍රම අපිට අනුගමනය කරන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි? දෙකේ අහනවා මෙහෙයුම් පද්ධතියකට තනිව බාහිරින් පැමිණෙන පරිගණක වෛරස් වැනි අනිෂ්ට මෘදුකාංග වලින් ඇති කරන උපද්‍රව සියල්ලම පාලනය කිරීමට නොහැකියි. මේ සඳහා බාහිර මෘදුකාංග සහාය ලබා ගන්නවා දැකිය හැකියි. මෙහෙයුම් පද්ධතියකට තනිව පාලනය කිරීමට අපහසු බාහිර තර්ජන හා ඒවා පාලනය සඳහා භාවිත කරන මෘදුකාංග මොනවද ලැයිස්තුගත කරන්න. ඒ කියන්නේ network එකක බාහිර පුද්ගලයන්ගේ තර්ජන වලින් බේර network security දාන්න පුළුවන්. ඊට අමතරව වෛරස් වලින් පරිගණක පද්ධතිය බේරා ගන්න antivirus මෘදුකාංග ස්ථාපනය කරලා එන වෛරස් ගාඩ් එක ආන්නේ අපිට අප්ඩේට් කරලා එන යාවත්කාරණය කරලා භාවිත කරන්න පුළුවන්. එතකොට පරිගණක ආරක්ෂා කරගන්න පුළුවන්. පරිගණකයේ දත්ත ආරක්ෂා කරගන්න පුළුවන්. අන්තිම එක පරිගණක ජාල කළමනාකරණ network management. බොහෝ මෙහෙයුම් පද්ධති විවිධ වූ ජාලකරණ නියමාවලි සඳහා සහාය දෙයි. ජාලය තුළ පවතින පරිගණක මුද්‍රණ යන්ත්‍ර, සුපරීක්ෂණ යන්ත්‍ර ආදී රුඩාංග සහ ගොනු වශයෙන් පවතින මෘදුකාංගාදී සම්පත් රැහැන් සහිතව හෝ රැහැන් රහිතව හවුලේ භාවිතා කිරීමට සලසනු පහසුකම් සලසයි. ඒ කියන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන ෆයිල්ස් network එකට share කරනවා. අන්නේ share කරනකොට අපිට privilege එහෙම නැත්නම් අවසර දෙන්න පුළුවන් මොකක් කරන්නද? ඒක බලන්න විතරයි. edit කරන්න බැහැ. ඇඩ්මින්ට විතරයි ප්‍රධාන පරිගණකයේ සර්වර් network එකේ යාට විතරයි ඒක edit කරන්න පුළුවන්. විතරක් බලන්න පුළුවන්. ඒ කියන්නේ වෙනස් කරන්න බෑ. ඒකට අවසර තියෙන්නේ එක්කෙනෙකුට විතරයි. අන්න ඒ වගේ පහසුකම් අපි දෙනවා network එකට. ජාලය තුළ දුරස්ථව පරිගණකයට ප්‍රවේශය සඳහා මෙහෙයුම් පද්ධති උපකාරී වේ. මේ සඳහා සරල සංනිවේදනයේ සිට බහුම ආකාරයේ සංනිවේදන පහසුකම් පරිගණක ජාලයක් තුළින් ලබා දෙයි. අද වනට ජාලය තුළින් දුරස්ථව සිටින සංනිවේදන
බලය උපරිම ලෙස ප්‍රයෝජන ගන්න වේ. මෙම සංකල්පය බලාකුළු පරිගණන නැත්නම් ක්ලවුඩ් කම්පියුටින් කියලා අපි කියනවා. ඒ කියන්නේ ක්ලවුඩ් කම්පියුටින් හර අපේ නෙට්වර්ක් එකකින් අපිට පුළුවන් වෙනත් සර්වර් එකකට අපේ දත්ත අප්ලෝඩ් කරන්න. වෙන තැනකින් ඩවුන්ලෝඩ් කරගන්න. ක්ලවුඩ් කම්පියුටින්. මෙන්න මේවත් අපිට පරිගණක ජාල කළමනාකරණය යටතේ හඳුන්වන්න ලයික අලුත් ටෙක්නොලොජි. අපිට ගොඩක් ක්ලවුඩ් දැන් මේ Zoom එකේ මේ රෙකෝඩින් එක වෙන්නේ ක්ලවුඩ්. Zoom සර්වර් එක. ඒතර අපිට මේක පැයකින් විතර රෙකෝඩින් එක නැවත අපිට ගන්න හැකියාව තියෙනවා. ඒක තමයි බලන්න හෙට උදේ YouTube අප්ලෝඩ් කරලා ලින්ක් එකක් යවන්න. Zoom එකෙන් බලන්න බෑ ඒක නිසා. පැහැදිලි. ඔන්න එහෙනම් මැනේජ්මන්ට් හයක් ගැන අපි කතා කරා. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේක. මිත්‍රශීලී පරිශීලක අතර මොනතක් ලබා දීම. මොකක්ද මේ? පරිගණකයේ සමග වැඩ කටයුතු කිරීමට අතුරුමුණක් අවශ්‍ය කිරීම. මෙහි පද්ධති මගින් අවශ්‍ය කරන ලබන ක්‍රියා පහසුවෙන් හා සරලව ඉටු කර ගැනීමට අවශ්‍ය කරන අනකිරීම හා උපදෙස් ලබා දීම සඳහා මිත්‍රශීලී අතුරුමුණක් අප වෙත ලබා දෙයි. මෙම අතුරුමුණක භාවිත කරමින් අවශ්‍ය කරන සියලු ක්‍රියා සංකීර්ණ ක්‍රියාදාමයකට නොගොස් පහසුවෙන් ඉටු කර ගැනීමට හැකියි. අතුරුමුණ පිළිබඳ කතා කිරීමේදී අපට ප්‍රධාන වශයෙන් ආකාර දෙකක අතුරුමුණක් දැක ගැනීමට හැකියි. දැන් බලන්න පළවෙනි එක තියෙනවා මෙන්න මේක DOS විධාන පේලි අතුරුමුණ. මේක ලේසි නෑ විධාන අපි ටයිප් කරන්න. අනිත් එක තියෙනවා Windows චිත්‍රක පරිශීලක අතුරුමුණ නැත්නම් graphical user interface. ඒක තමයි අපිට ලේසි මොදුල. ඉතින් ඔන්න ඔය ටික අපිට තියෙන විධාන පේලි අතුරුමුණ CL නැත්නම් command line interface. දෙවෙනි එක චිත්‍රක පරිශීලක අතුරුමුණ GUI නැත්නම් graphical user interface. ඒතර මේ දෙකෙන් ලේසි අපිට දෙවෙනි එක මොකද්ද? චිත්‍රක පරිශීලක අතුරුමුණ. මෙන්න දෙනවා CL නැත්නම් DOS එකේ prompt එක. මම දැන් පෙන්නපු දේ තියෙන මේ විධානයේ ටයිප් කරනවා ප්‍රතිඵලය දෙනවා කර්සර් එක තියෙනවා command prompt එක තියෙනවා. command prompt එකේ නර විශාලය කියන සංකේත. එතනද අපිට අවශ්‍ය විධාන අපිට ටයිප් කරලා enter කරාම ඒකේ output එක අපිට දකින්න පුළුවන්. මේ date කියලා ගහම date එක පෙන්නනවා. දැන් බලන්න මේක. දැන් මෙතනම date කියලා ටයිප් කරලා date එක 26/3/6/30 කියලා පෙන්නනවා. ඔන්න ඉතින් අපිට දකින්න පුළුවන්කම. ඊළඟට graphical user interface එක වහම අපිට අද අපි පාවිච්චි කරන Windows, Mac OS එක, Android ඔය ඔක්කොම graphical user interface. අපි ඒක ඊළඟ දවසේ පැහැදිලිව සාකච්ඡා කරගමු. මේකේ කොටස් ගැන ඒ ටික අපිට කතා කරන්න තියෙනවා. ඊළඟ මැනේජ්මන්ට් පැත්ත, partition, formatting සහ defragmentation ඒ ටික සාකච්ඡා කරන්න පුළුවන්. හරි එහෙනම් මම මේකේ සටහන එවන්නම්. සටහන් ලියවනම් මෙච්චර කරන්න වෙන්නේ නැහැ. අපිට ඒක නිසා එදා වගේ සටහන එවන්නම්. පොළොපු දාට එක ලියා ගන්න හරිය print out දා ගන්න හරිය පුළුවන්. හරිද? එහෙනම් අපි ලබන සතියේ සුපුරුදුලාට හම්බ වෙමු. එදාට අපි papers කරන්නේ. papers කරන අතර මම extra time එකක් දවසක් වෙලාවක් දාලා ඒ පාඩමේ ටික තමයි සාකච්ඡා කරමු. එහෙනම් ලබන සතියේ අපි සුපුරුදුලාට මුණ ගැහෙමු. හැමෝටම වෙන සුබ රාත්‍රියක් සුබ දවසක්. හරි. Bye. Good night.